nombor 25 A. ඔව් මේ තමයි. ඔව් මිනී රසාදරී කියන්නේ. ඔව් මම තමයි. එන්න කරට. වාඩි. නෑනෝ මම ආවේ. මේ බෑග් එක මගේ බෑග් එක. ඔන්න කොහෙද මේක හම්බුනේ? පාරේ වෙන්න තිබිලා හම්බුණාද? එහෙමත් නැත්නම් හරකම් කර සිරෝ දාලාගෙන තිබුණා. නෑනෝ මම තමයි ඔක ඔඩර් කරේ. මොනවා? තමුසේ හොරෙක් හොරෙක්. හොරෙක්. තමුසේ දමගේ එකට පැනනවා. බෑග් ගන්න දෙවි. හරියට කෑසදෙක් වගේ. හොරෙක් හොරෙක්. ඉස්සර අපි පහින පාන්දි ඉන්නකොට ඉස්කෝලේ ටීචර් අපිට කියලා හැමදාම කවි කියවනවා. ඒත් එක කවියක් මට මතක තියන්නේ නැහැ. හැබැයි හැම වෙලාවෙම මම කරන්නේ මෙන්න මේ මොරේ පැනගෙන යනවා. හොරා අපි පැනලා නේද හැදුවේ. එහෙම යන්න දෙන්න බෑ. ඔයානේ මගේ එකම රසිකයා. මේ මොනවා? මම නෝනේ බෑග් එක හොරන් කරපු ඇත්ත. හැබැයි නෝනේ කියන જાති කෙනෙක් නෙමෙයි මම. අයියෝ රසිකයා. රසිකයා කියන්නේ අර කොච්චර නෙමෙයි. රසිකයා කියන්නේ මේ නිර්මාණයක් රස විඳින්න. කවියක්, ගීතයක්, කෙටි කතාවක්. එහෙම නැත්නම් මේ නිර්මාණයක් රස විඳින්න. ඒකට මේ මහ ලොකු ගත්කමක් ඕන වෙන්නේ. හැබැයි ඒකට වාසනාවක් තියෙන්න ඕනි. එහෙමත් නැත්නම් ප්‍රතිභාවක් තියෙන්න ඕනි. ප්‍රතිභාවක් කියන එකට පුරාණ අලංකාර ශාස්ත්‍රඥයන් හඳුන්වා දී තියෙන්නේ මෙන්න මෙහෙම. අපූර්ව වස්තු නිර්මාණ ක්ෂමා ප්‍රඥා. ඒ කියන්නේ මේ අපූර්ව දේ නිර්මාණය කිරීමට හැකියාව ප්‍රතිභාවයයි. මේ නෝනා. දැන් නෝනේ බෑග් එක හම්බුණානේ. එහෙනම් මම ගිහින් එන්න. එහෙම යන්න දෙන්න බෑ. ඔයානේ මගේ පළමු රසිකයා. අනේ නෝනාට යන්න දෙන්න නෝනා. මට කිසිදයක් තේරෙන්නේ නැහැ. එහෙම යන්න බෑ. මේක නම් හරි අපූර්ව දෙයක් තමයි. මම මේකන කවියක් ලියනවා. මගේ කවි හොරාගත් මගේ හොර රසිකයා. අනේ නෝනා මට යන්න දෙන්න නෝනා. එහෙම යන්නද බෑ. ඔයාලා මගේ එකම රසිකයා. ඒක නෙමෙයි. ඔය කිව්වද මම ඇලෙක්සැන්ඩර් ලියපු කවිය. ඇලෙක්සැන්ඩර් වීරයෙකි. රාබීවේය. ගීගීවේය. උන්න ගැනුනේය. මලේය. මලේ මම හිතන්නේ මේ වගේ ගෑනු ටොප්පරයක් ඉඳන්නේ. අනේ පව් ඇලෙක්සැන්ඩර්. ඒ ඇලෙක්සැන්ඩර් නම් කිසිම හරි මේක. මේ ඇලෙක්සැන්ඩර්. මේ නෝනා. හොඳයි දෙන්නේ. මට යන්න දෙනවද නැද්ද? මිසස් ඩීකේ මොකක් හරි ප්‍රශ්නයක්ද? අයියෝ මං කෑගපු සතට හලපු ගාන ස්පේල් එකද කොහෙද? මිසස් ඩීකේ මොකක් හරි කාර්යයක්ද? අනේ නැහැ කිසිම කරදරයක් නැහැ. ඒ ළමයා අපිට උනේ කොරේ කියලා. ආයි අපි මේ නාට්‍ය පුරුදු වෙලානේ. නාට්‍ය
ඔයාලා කොහොමද කවිය මතක හිටියේ? අනේ මන් දන්නවනේ. ඔයාලා කවියක් නම් මතක හිටියේ. හිතන්නේ. මට කවිය නිකම්ම මතකයි. කවුද? මම පොලිසිය. පොලිසිය කියනවා. පොලිසිය කියනවා. පොලිසිය නෝනාර පැමිණිල්ල මොන පැමිණිල්ලද? ඒ නෝනාර අර බෑග් එකක් ගෙනත් දාමු පැමිණිල්ල මොන බෑග් එකක්ද? ඒක හම්බුණා රාහාමි. හමුණා. ඔව් රාහාමි. එහෙමනම් පොලිසියට කටත්තර දෙන්න. හොඳයි රාහාමි. මං ඉන්නේ. හොඳයි රාහාමි. බොහොම ස්තුතියි. රාහාමි මම ඔරේ. ඔරේ මට හිතුණා වාඩි ලයින් හැටියෙන් ඔරේ කිය. නෑ නෑ මම ඔරේ. ඔරේ. මගේ හස්බන්ඩ් රාලාමි එර ටිකක් මොලේ හොඳ නෑ. අද විසනකොට ඉඳන් එක්කන් ආවේ. හස්බන්ඩ් හොරේ පිසෙක් හොර හස්බන්ඩ් අනේ මන් දන්නේ. අනේ රාලාමි මම කියන්නේ රාලාමි මම හොරේ. අනේ නෑ රාලාමි අනේ යවත් අනේ රාලාමි මේ රාලාමි රාලාමි මගේ පුංචි කවිවරා දැන් නම් ඔයාට මගෙන් පියලා යන්න හම්බ වෙන්නේ නෑ. ඒ පාරකම කවිතනේ මට ඇත්තටම ආසයි.
ඉස්සෙල්ගෙස් කළුප අස්මුණු බෑප ඉස්ස පහයි පහ චා ඉරෙන් පායින් ගාලේ මට මිනිහා මුණ බලාගෙන කරනවනේ හරි මිනිස්සු කියන හැටි නම් මිනිහා මහා පුදුමාකාරකේ මේ සංවිධානය ප්ලෑන් එක පුරේ මිනිහා කිව්වා මං හිතන්නේ හිරේතර ජෙලරස්ලේ සමහරව ඉඳලා තියෙනවා මිනිහාගේ පැත්තේ සාජර් ලක්ෂ 10ක් නම් සෑහෙන එකක් නෑ නේද දැන් එක් මන්ද වටි අල්ලලා ලේබල් දෙනවා මම මේ පැත්ත බලා ගන්නවා ඒත් මිනිහා අර පැත්තේ බලන්න යන්න පුළුවන් ඒක මම හිතන්නේ නෑ මේක අවස්ථාවක් අපිට ලැබෙයි කියලා ඒක හොඳට හදාගෙන ඉන්නවා කොහොමද මිනිහා පාටින් අල්ල ගන්නවා සාජ මම හිතන්නේ මේ රටේ කිසිම එකෙක් ඕක පාවා දෙන්න කියලා මේකෙන් වෙන්නේ අපිට අපේ පක්ෂපාතයක් නැති වෙන විතරයි කරන් දෙයක් නෑ අපිට රාජකාරී කරන්න වෙලා තියෙන්නේ දැන් බලන්න රටේ මිනිස්සු නීතිය සාමය රකින්න බලයින් අපි කියන්නේ මේක එහෙම තමයි මොඩ පැත්තට කරනත් එකයි මොන නායකයාවත් එක ඔය කරා තිම්මන්ට වල අලෝදාල මේ පැත්තට එනවා මේ ලන්දන් වතර යනවා වැඩි අතර යන්න එපා. මුතු මණිය දියා. හඳ විතරයි තියෙන්නේ. කොහොම කනගාටුයි. මට ඔබත් ඉන්නේ නැහැ. රජේ තවත් පොලිසිය ගෙන්නන්න තිබුණ මිනිහා නඩුවක් ඉඳගෙන ඉතින් අරගෙන යන්නේ. හොඳයි සාජි. අපි ආරක්ෂාව සුබ කරමු. ලක්ෂ 10ක් දෙනකන් විතර හොඳ දෙයක්. මොකද යන්නේ? මම දුප්පත් අහිංසකෙක් මාත්‍යෝ. මේ කවි කොල පොත් ටික විකුණන්න නැනගම. ආගමනේ. නතරනා. මං නතර වෙන්න. ඔතේ පැත්තට යන්න බෑ. හොඳයි. ඒක දුප්පත් නමවද? ලෝකෙ වල දුප්පත් විදිහට. මොකවද? අපි කරගන්න. ආව උතුරු බලන්න දෙන්න. උතුරු බලන්නේ මොකටද මේ ආවේ? නැත්නම් කියන්නේ. මෙහෙන් නැත්නම් අර පැත්තෙන් කියන්නේ වැඩිම නඩුව බලන්න යාවේ. නඩුව කරන්න අවස්ථාව මම අපෝචින් තමයි. හොඳයි. ඔච්චර ආදිනම් ආවනම් ළඟින් කොහොමම යන්න පුළුවන්. එහෙනම් මම යන්නේ. අප දැන් යන්නේ. ඔන්න මම කියන්නේ. ඔය කොයි තමස යන්නේ? මට කිසිම කෙනෙකුට අයිතියක් නැහැ පැත්තට යන්න. කවුරුන් එක මම කියන්නේ වාල් දෙන්න. කවි කොලයක් පොතක් ගත්තොත් මගේ කැම වෙන කිරි නෙමෙයි. සාක් වෙලා ගෙවල් වලට යන්න බෑ ඉන්නවයි. මං ගොඩේ යන්න. අර කිසිම කෙනෙකුට බැරිය ගාවට කරලා කිසිම අයිතියක් නැහැ. හොඳයි. වයන්. දුප්පත් මිනිහෙකුට තියෙනවා තේරුම් ගන්න. ඒ වගේ කෙනෙක් ඔබම වෙන්න පුළුවන් සාජේ. මෙන්න හොඳ පොතක් තියෙනවා. ගාලේ හොගේ ගැප් වල මික්ස්. බර්ගර් පෙස්ටි. ඔකේ කම්බස්. ये जैसे कि फुल वाली का बना के मैं वाले चल के मैं तक नहीं हुए एक में दर्शन सिंह अगरे नगरे निवारण महामंडल जनता दुरट के दिसने दुर करे अनगमने प्रिय मणि
එනවා සිනේ මම දෙන්න. ඊට දාසනම් ඔතන ඉතින් ගන්න එපා. මං කවදාවත් බයලා නෑ ඇයිසි. නැත්නම් මේ නිලේ ඉන්න එක හරිම අමාරුයි. දැන් පුරාණ කෙනෙක් කිසිම කල්පියක් නෑ. අනික අපි ඉන්නේ කොහොම අනතුරද? කියලා බාගන්නේ ටිකයි. ඒ නරකනා මිනිස්සු. ඒ විතරක් නෙමෙයි. කිසිම හේතුවක් නැතුව අපේ අනුරට ඉස්සරම නෙලා. මිනිහ කනකට වත් වුණා කවදාවත් අහන්නේ නැහැ. තමුසෙ දැරද තමුසෙ පවුල් කාර්යයක් දෙකේ. मैं जाकर स्वर्ग जवा गන්න මම දන්නේ ඒ ජීවිතේ කියන්නේ මොකක්ද හොඳ බඩ ධෛර්යය ලැබෙනවා සින්දු කියපු
දෙන්නේ කොහොම වේද මොනවා කෙනෙක් විදිහට දාලා. උඹේ කීයද මම මේ කාලේ හිතුවේ. අද මෙහෙම නොවෙන්නේ නේද? එහෙනම් මේ හැමදේම සිද්ධ වෙන්නේ මීටරේ වෙනස් විදිහට. මගේ දරු මගේ පව් මගේ යපෙන් උන් එකෙක්වත් හිටියේ නැත්තම් එහෙම නැත්නම් මම පොලිසියට බැඳ දවසේ ගෙදර ගියා නා එහෙනම් මං තමයි ඉරේ පන්නේ මං තමයි මේ අන්ධකාරෙට හැංගිලා ඉන්නේ එහෙනම් මූ තමයි ඔය බැලලේ උඩ ඉන්නේ මූ තමයි ලක්ෂ 10 උසස් සීමයි ගන්නේ මං නීති කඩයි මූ නීති රකින්න මං තමයි තමුසෙල් කිව්වගේ පුංචි ගල්කට ගන්නවා මරලා දාන්නේ. මොකද්ද? මොකක්ද නෑ සාජි? මට හිතුවා වාහනයක්. මම හිතන්නේ සාජින ඔබ තරුණ කාලේ හිටිය නීතියත් එක්ක නෙමෙයි. මිනිස්සුත් එක්ක. මම හිතන පතරේ තමුසේ රාජකාරිය නෙමෙයි. වෙන්න පුළුවන් සාජින. ඒක ඔබ තාම රටේ පැත්තේ ඉන්නේ. මට එහෙම කතා කරන්න එපා. මට තියෙනවා රාජකාරිය. මම දන්නවා ඒක. ඒක වාහනයක්. ඔය ඇයි?
මම සරල කිව්වා. ඔක තමයි යනවා. මම මේක උපකාරයක් කිව්වා. මොකද අතේ තියෙනකොට නම් හිතෙනවා. අම්මා අර මුගලට මල්ලලා බලන්න. ඔය තරම් මගද? Em to mấy đó mày có cái itu ada mày con bagaimana nih situ lapangan itu kenceng ini setuju sudah Ini apa jadi prosedur itu? Apa dia pada tiwal kerja? Oh tante ini kan. Apa dia pada tiwal kerja dulu? Ikat lagi dulu. Pada naik dulu. Itu yang ada dia kerja. Tante ini. लक्ष 10 उसासी मोड़ी
මෙන්න මේක එන්නේ කියලා. ඔන්නම ඉන්නෝනේ අප ටිකක් මුණ හොද ගන්නකම්. ලොතරු ටිකක් අම්ම. ලොතරු ඊට වඩා හොඳයි. මේ තරුණ ගතිය මත වෙලා ඉක්කිලි වගේ පේන ඇඟිලි වෙනෝනේ හීත ලොතරු. මලවත් තිරවයි. කොහේ පාර වතුරේ ඉන්නේ? එක බින්දුවක් නෑ. අම්මක මේ එක පෙරහැරට තාත් පාල් 300ක් එක. මේ වගේ පකිස් කෙවල් වල ළඟ යක්ෂ පවුලක් නේ අපි. මම තාමත් මුළු කෙවල් ට්‍රේනිම එක වෙලාවට පයිප් අරගෙන උඩට මම යුත්තේ. ආයෙත් දිනිනේ උසී ගන්න දුවේ. අපි පහල ඉන්න බව. අපිට කවදද වෙන අකුරු තිබ්බේ? මේ මකුරු කරන් පහල දාන්න ඕන. ඉතින් හත්ති කරේ මම මොනවද මොන හොදන්නද? එස් දෙකම දානවා. මේකෙදි බල බාපුවකින් මම මොන හොදන්නේ? කවුරු මගේ දිහා හැක්කලා බලනවා නේ. උයි එක්කත් මන් දිහා බලන්නේ. ඒ තාත්තේනේ කාලස්වල බේරනවානේ ඕනේ මොතමුෙකුට. මේ තියෙන සංස්ප්‍රේඩ් මේක විදගත්තාම වැඩේ ඔක්කොම හරි. ෂා. නියම සොයාගෙන ඉන්න. ඉතකව තවත් ටිකක්. මගේ අම්මෝ තියෙන දෙවිල්ල. ඔයි මොකද වෙන්නේ? ඉතින් පාට ටිනල් සමග කවරම් උඩපටම් ඉල්ලේ පිටිපෙලේ පාටයි. දැන් ඉතින් කොහොමද ඉන්නේ මම මේ තීතාක් කරන්නේ? ටිනල් රැකීදෙන් ටිනල් ටික මගේ මේ කරාම. Pigma කරමු. තුම්. pigma කරොත් අපි මේ බස් එක වදින්නේ නෑ. ඌ පැටියෝ වෙලාව 6:35. ඌ පැටියෝ අපිට පුළුවන් වෙලාවට නර්සරියට යන්න. දැන් අපි ගමු. බෑග් එකයි. උඩේ. කොන්න පටන් ගත්ත නාඩගම. කොහොම යතුර? මොකද මම මේ සුඩින් තිබෙන්නේ? මේ තඩියනේ තියෙන යතුර එළවම. හැම තිස්සෙම එහෙමයි. උඹට සද්දයක් වෙච්ච වෙලාවට කිසිම දෙයක් නැති කාලයක් මේ යතුර හින්දා නාස්ති කරනවා මම. විමස